එකම එක දෙයයි ඉල්ලන්නේ නැවත වතාවක් අත්පොළ සන්නාදය විතරමයි. ඊට පස්සේ හැබැයි මනාපයක් දාන්න ඕන මෙයාලට. ඊට පස්සේ අමතක කරන්න එපා වෝටින් එක. ඒ නිසා වෝට් කරන්න අමතක කරන්න එපා. අපි පුනදී බය වෙලාද? මහන්සිද? අපි සූදානම් විශාරද ජානක වික්‍රමසිංහයන්ට මේ ගායනය පිළිබඳව ඔබතුමන්ගේ අදහස දැනගන්නට අවස්ථාව ලබා දෙන්න. පාසල් කාලයට යන්න හිතෙන්නේ නැති නේද? ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා විශේෂයෙන්ම මේ වගේ ජාත්‍යන්තර පාසලක මං පටන් ගත්ත වෙලාවේ ඉඳලා බලාගෙන හිටියා. ඇත්තටම මේ දරුවන්ගේ ඒ තිබිච්ච සිංහලකම. ඇත්තටම ඒකට මං ෆාදර්ස්ලාට ඔක්කොටම බිෂොප්තුමාට ඇතුළු ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපි ඉංග්‍රීසි භාෂාව පළව කරත් ඉගෙන ගත්තත් අපි ශ්‍රී ලාංකිකයි. එතකොට මේකදී දරුවන්ට ඒ තිබිච්ච නර්තනාංග දෙකම සහ ඒ දරුවන්ගේ මේ ගායනා කරන ගීත මේ පිළිබඳව මම අධ්‍යයනයක් ලැබුවා ගීත 12 පිළිබඳව. ඇත්තටම හරිම සතුටුයි. මේ වගේ දේවල් තමයි ඇත්තටම සිදුවෙන්න ඕන. පුනදී දියණිය ගායනා කළේ බරපතල ගීතයක් බරපතල ගායකයෙක්ගේ තනු රචකයා සහ ගී පද රචකයාත් මං හිතන්නේ මේකේ ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධනයන් කියන්නේ මයිදුව දන්නේ නැති වුණාට යුග ගණනාවක් මේ ලාංකීය ශ්‍රී ලාංකීය අපේ සංගීත කෙතට විශාල සේවයක් කරපු සංගීතඥයෙක්, ගායකයෙක්, ගී පද රචකයෙක්. ඉතින් මේ වගේ ගීතයක් ගෙනාවු එක ගැන මම දුවට සලාම ස්තුතිවන්ත වෙනවා. Thank you sir. දුවගේ ගායනය පිළිබඳව අපි මෙතන ප්‍රසිද්ධියක කියන්න යන්නේ නැහැ. මොකද මේක පුහුණු මාලාවක් නොවන නිසා, තරංකාරී තරංගයක් නිසා අපි දියණියට ලකුණු ලබා දීලා තියෙනවා දැන් මේ වෙනකොට. පුතේ මේ තරංගයක් කියලා කියන්නේ අපි ඒක ජීවිතේට මූණ දෙන දේවල්. එතකොට දුව ඉතින් හොඳට ගායනා කළා. අපි දුවට මේ වගේ ඉදිරිපත් වීම පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම පුතා අපේ පාසල් කාලේ මමත් ඔන්න ඔය වයසේ තමයි ගීත ගායනා කරන්න පටන් ගත්තේ. අපි දුවට සුබ ගමනකට දුවට සුබ ප්‍රාර්ථනා කරනවා. Thank you sir.